මල් බලන්න. මාර ගොඩක් මල් ජාති තියෙනවා ලස්සන. මේවා මේ ඇනුවල් ඒවා. ඒ කියන්නේ මේ අවුරුද්දේට වුවාම මේ අවුරුද්ද විතරයි මේ සීසන් එක විතරයි ආයි පැලවෙන්නේ. එතකොට අලුතෙන් අවුරුද්දට හැම අවුරුද්දෙම ගන්න වෙනවා. ඊට අමතරව තියෙනවා පෙරනියල්. ඒ කියන්නේ ඒවා ජාති එකපාරක් හිටවුවාම වින්ටර් එකට මැරලා ගියාට යට පොළොවේ යට තියෙන අලෙන් ආපහු එනවා. මම ගොඩක් වෙලාවට ගන්න පෙරනියල්. එතකොට හැම අවුරුද්දෙම අලුතෙන් ගන්න ඕනේ. ඊගව අවුරුද්දේ මේ එනවා මේ ආපහු. දැන් මේවා පෙරනියල්. හැම ලස්සන කොළ ජාතිත් තියෙනවා මේවා එහෙම නම් ලංකාවේ තියෙනවා මම හිතන්නේ. එතකොට මේ මල් ජාතිත් තියෙනවා. හරිම ලස්සනයි. මේ ලිලීස් අම්මෝ ඒවයි ලස්සන. ලිලීස් මේවා පෙරනියල් ඇත්තටම ඒක ගහලා තියෙනවා ඇනුවල්ද පෙරනියල්ද කියලා. මේ එතකොට ආයෙ හිතවන්න ඕනේ ඊගව අවුරුද්දේ එතන මේ මල් හැබැයි දැන් නම් අවුවටද මන් දන්නේ මේවා මැල වෙලා පර වෙලා මේවත් පෙරනියල් මේවා ගත් එකපාරක් හිටුවා මෙනවා වද නම් මගේ ගෙදරත් වද ගහක් තියෙනවා. ඒක මම වින්ටර් එකට ගෙට ගන්නවා. මොකද එළියේ තිබ්බොත් මැරෙන නිසා පෝච් එක තියෙන්නේ. මේ වද නම් මං හිතන්නේ එළියේ තියලා ආපහු පැලවෙයි කියලා. ගණනුත් දාලා තියෙනවා මේවයි. පේනවනේ 24යි 17යි මේක හිතන්නේ මේවා මේලාර මොකද කුකුල් කරමල් කියන එකමද මන් දන්නේ. කුකුල් කරමල් කියන එක වගේ ඒකම නෙමෙයි මං හිතන්නේ. මේ කොලේ එහෙම ආර ලස්සනයි. හැබැයි මේ අවුව තද අවුව 17යි. තද අවුවට මැලවිලා මේවා තියෙන්නේ. මේ 17යි. එතකොට මේවා සාමාන්‍යයෙන් ඇනුවල් හැම අවුරුද්දෙම මේ ගන්න වෙනවා මේවා. මේ සමහර මේ හැරෙන්න කිට්ටු පරණ ගස් දානවා මේගොල්ලෝ සේල් වලට. ඉතින් ටිකක් අඩුවෙන් දානවා. දැන් පෙරනියල් වගේ එහෙම නම් සීසන් එක ඉවර වෙනකොට අඩුවෙන් දානකොට ගත්තත් වාසි. මොකද ඊගා අවුරුද්දට හැදෙනවනේ ඒක. මාර ලස්සනයි මේ මල් නම්. මොකක් ගන්නද කියලා හිතා ගන්න බෑ. මේ බාබරස් ජෙබරස් මම සමහර වෙලාවට සීසන් එක ඉවර වෙනකොට දාන පෙරනියල් සේල් වලින් ගන්නවා. එතකොට ඊගාව අවුරුද්දේ හැදෙන මේ රෝසස් මේවා නම් අර ලොකු ගස් හැදෙන රෝසස් පේනවනේ මේ දණ්ඩක මහත දඬු වලින් බට් කරපුවා මම හිතන්නේ. ලොකු ගස් හැදෙන ඒවා නම් ටිකක් හරදරයි. හැබැයි ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ මේ සීසන් එක ඉවර වෙනකොට කප්පාදු කරනවා. බිමටම කපනවා. එතකොට ඊගාව අවුරුද්දේ මේ අලුතෙන් එනවා මේ අතු දාලා දැන් මගේ ගෙදරත් තිබුණා මේ රෝසස් මල් ඇවිල්ලා පොට්ටු මල් දවස් 2ක් 3ක් යනකොට මේ හැදෙයි මල්.
ඒ කියන්නේ හොඳටම පෝට්ටු පිරලා තිබුණා මගේ රෝස ගහේ. අම්මෝ මේ රෝස පාට රෝස. මේවා ගොඩක් මේ ලොකුවට හැදෙන ඒවා මේ පෝච්චියේ තිබ්බොත් සමහරට එච්චර ලොකු වෙන්නේ නැති වෙයි. නමුත් බිමට දැම්මොත් හැදෙනවා මේ ලොකුවට. මේ අනිත් එක මේක 38ක්. අම්මෝ 38ක්. මේ වද දැන් සාමාන්‍ය රෝසස් එහෙමනම් අම්මෝ මේ වෙලස ආපහු එනවා. මාර ලස්සනයි. මාර ලස්සනයි කීයද? ඒක නම් එච්චර ගණන් නෑ. 8.94. ලිලීස් වල ලස්සන. That color. Wow, look at all ලිලීසුත් ආපහු එනවා. මාරම ලස්සනයි. මගේ ගෙදර හිටවපු ලිලී ගස්වලත් පොහොට්ටු තිබුණා නේ හෙට දවස් සුමානකින් විතර මා පිපෙයි. මේ අර මම හිතන්නේ මේ ලංකාවේ තියෙන අපේ ගෙදරත් තිබුණා මේක. Look at this one. You see them? You see the flowers? අද රස්නේ Oh, එච්චරම look නෑ. at these ones. These ones are so little. You see the 17. little ones? You want to look at these flowers over here? You see the flowers? Look at these. You see these flowers? Begonias. Yeah, I think so too. Look at this. මේව බලන්නකෝ. කැක්ටස් ජාති නේද? බලන්න මේක. මොකක් කියලාද ගහලා තියෙන්නේ කියලා. Hens and chicks. Perennials. ඒ කියන්නේ මේවා මේ ආපහු එනවා. කනස් තියෙනවා. ලස්සන ඒවා තියෙනවා. මාර ලස්සනයි. You want to look at the flowers down here? මේ බලන්න මේක. මේව නම් ඇනුවල්. දැන් මේ මල් වලට අමතරව පළතුරු ගස් එහෙමත් තියෙනවා මෙතන. මේවත් මේ මල් පෝච්චි. මෙතන තියෙන්නේ මේ පළතුරු ගස් සහ නිකන් ගෙවල් වල හිටවන ගස්. මල් ගසුත් ඒ අතර තියෙනවා. ඒ කියන්නේ ලොකු තඩි ගස් යන ඒවා. මේව නම් මල් ගස් මේ පේනවනේ. මේ ලොකු තඩි මල් පඳුරු ගස් පිටින් විකුණනවා. ඊට අමතරව පළතුරු ගසුත් තියෙනවා මේ අතරේ. මෙන්න මේක මොකද්ද? ඇපල්ද? චෙරි නේ චෙරි ට්‍රී එකක්. මේක චෙරි මං හිතන්නේ ඌ චෙරි $50ක්. මම ගත්තා මේ මෙතනින් ගිය අවුරුද්දකට උඩදී චෙරි ගහක්. මේ ඒකේ මල් ආවා හැබැයි ගෙඩි ආවේ නෑ තාම. මේ හුලඟට පෙරලිලා. මේ මොන ඇපල් ගස්? ඔව් ඇපල්. අර ඇපල්. මේක ඇපල් අරක චෙරි. එතකොට මේක මොකක්ද? ෆෘට්ස් කියලා ගහලා තියෙනනේ. ඒකත් ඇපල්ද පෙයාද? ඇපල්. පීච්. මේක පීච් එකක්. 34යි. ඇපල් පීච් පෙයත් ඇති. දැක්කේ නෑ. මේක මොකක්ද? ඒකත් ඇපල් එකක්ද? ප්ලම්. ඒක ප්ලම් එකක්. ප්ලම් එක කීයද? 34යි.
ප්ලම් එක තියෙනවා 34ට අපේ ගෙදර ප්ලම් නන්නේ මං ඇපල් නම් හිතවන්නේ අයියෝ ඒවා මේ ඇපල් සාමාන්‍යයෙන් ගහ පිරෙන්න හැදෙනවා කා ගන්න බැරි තරමට ඊට පස්සේ බිම වැටලා ජරා වෙලා යනවා බිම මං චෙරි හිටෝල තියෙන මේ රාස්බෙරි මංගාව තියෙනවා චෙරි මං හිටෝලා තියෙනවා එතකොට ඒෂියන් පෙයා එක මං හිටෝලා තියෙනවා ඇපල් නම් මම මේ එච්චරම මේ හිටව මං ඇපල් හිටවන්න ආස නෑ ඇපල් කඩෙන් ගන්නවා මිසක් එහෙම ගෙදර අනිත් එක ඒවයි මේ ගෙඩිවල මේ සත්තු කනවා ගොඩක් වෙලාවට අපි අර බෙහෙත් ගහන්නේ නෑනේ දැන් මේවා කඩවල වල තියෙන ඒවට බෙහෙත් ගහලා මේන්ටේන් කරලානේ විකුණන්නේ දැන් අපි මේ බෙහෙත් ගහන්න නැති නිසා මේ අපේ ඒවයි සත්තු කනවා ඉතින් එතකොට මොන සත්තු කනවද දන්නේ මේ ඒක නිසා මේ ආස නෑ එහෙමට මේ විකුණන්න මේ තියෙන ඒවා ඇපල් ගස් ගන්න මට හැබැයි මේ චෙරි ගහක් තියෙනවා ඒෂියන් පෙයා ගහක් තියෙනවා මොකක්ද අනිත් එක පීච් එක ගන්න ආසයි බලන්න ඕනේ මේ දැන් නම් ගන්න බෑ මං තනියෙන් ආපු නිසා මේ අයිසරයක් ඇවිල්ලා බලන්න ඕනේ මේ අරගන්න ඕනේ අහලා බලන්න ඕනේ පීච් එක මේ බලන්න ඕනේ අරගන්න පීච් එකක් ආසයි ඇපල් නම් ගොඩක් වෙලාවට සත්තු විදින නිසා මේ අපිට කන්න හම්බෙන්නේ නැහැ සත්තු කන්නේ අර ඇතුලෙත් තියෙනවා එහා ඇතුලෙත් තියෙනවා මල් බලමු මේ පැත්තට යන්න මේ තනියේ කර මේ ඇතුලේ තියෙන්නේ මේ මේක ඇතුලේ තියෙනවා එහා පැත්තෙන් ගියා මේක ඇතුලේ තියෙනවා එළවලු කැලක් මම මෙතනින් කීපයක් එළවලු කැල ගත්තා උඩට තියෙන්නේ මල් ඊට අමතරව පොඩි කලෙක්ෂන් එකක් තියෙනවා මේ බාන ගඳ පානක් තියෙනවා දෙයි ආමුදුරුවනේ ගඳ පාන පැලයක් කීයද $12ක් oh my goodness $15යි 16යි ඕන කලෙකින් ඕන ශාතිය මල් තියෙනවා ඒක නම් හරිම ලස්සනයි හිතා ගන්න බැරි තරම් ලස්සනයි මේ අර පැත්තටත් තියෙනවා පේනවද මාර කලෙක්ෂන් එකක් තියෙනවා මේ මල් ඇතුළට යන්න ඕනේ අර පැත්තේ මේක ඇතුළේ තියෙන එළවලු සහ මල් දෙකම ඒක ඇතුළේ යන්න ඕනේ අනිත් පැත්තෙන් මේ පැත්තෙන් යනකම් මේ තියෙන්නේ බුදු අම්මෝ මල් ಜಾති මේවා මාර ලස්සනයි මේ බලන්න මාර ලස්සනයි ඕන කලර් එකක් ඕන ಜಾතියක් එක්කෙනෙක් වතුර දානවා මේවා අපි මේ මොනවද අර කනත්තේ හැදෙන මොකද මේ අර නෑ ඒව නෙමෙයි මිනිමල් නෙමෙයිනේ අපි මිනිමල් කියලා කියන්නේ ඒව නෙමෙයි නේද බලන්නකො ඒවා ලස්සන පිස්සු හැදෙන ලස්සනක් තියෙනවා මේ බිගෝනියස් ඒ සමහර මල්පල ලංකාවේ තියෙන ඒවා සමහර මේවත් මන් දන්නේ නැහැ මම හිතන්නේ ලංකාවේ තියෙනවා සමහර මේ මේකක් තියෙනවා ලංකාවේ සමහර ඒවා ලංකාවේ කැලේට හැදෙන හබරල පැල තියෙන ඒවත් තියෙනවා ඒවා දැක්කම ඉන්න යන මාර ලස්සනයි මේ බලන්න මේ තනි කර මේක ඉතින් සමයකට විතරයි සමයක ඉවර වෙනකොට මේවත් ඉවරයි ඒ ගොඩාක් මේවයි සෑහෙන ප්‍රමාණයක් වේලිලා මැරිලා අහක දානවා මේ සීසන් එක ඉවර වෙනකොට මෙච්චර ගොඩක් ඉතින් විකිනෙන්නේ නැහනේ පේනවනේ කොච්චර තියෙනවද කියලා
කැමති ජාතියක් කැක්ටස් ජාති මේ කැක්ටස් ජාති මේ කැමති ජාතියක් කැමති පාටකින් සීසනල් ඇනුවල් පෙරනියල් ඕන ජාතියක් ගන්න පුළුවන් මේ එතකොට මේ මල් නැති ලස්සන්ට පවන ගස්සුත් තියෙනවා ඒවයි මල් නෑ මේවා පොඩි එකක් 3.77යි මේවා පොඩි එකක් 3.77යි පොඩි මේ ඒවා බිගෝනියස් උඩ තියෙනවා තව එක එක සයිස් එකට එක එක ගණන් වලට තියෙනවා මේවා එහෙම තාම පොහුට්ටු මේ දහම් මල් පිපිලා නෑ 17යි එක උඩ එක 5යි ගානක් මේ ලිලිස් පොඩි ඒවා මේ එහෙනම් පොඩි එකක් ගෙනිච්ච නම් පෙරනියල් ඊගාව අවුරුද්දේ ලොකුවට හැදෙනවනේ බිම දැම්මට පස්සේ බිම දැම්මහම හොඳට හැදෙනවා ඊගාව අවුරුද්දට හොඳට එනවා මේ බලමු ඇතුළටකටත් ගිහින් මේ ටිකටත් අරක ඇතුළට යන්න ඕනේ මේ එහා පැත්තෙන් බලමු ඇතුළටත් ගිහිල්ලා මල් මේ ඔක්කොම මල් පලාතම මල් අර සයිඩ් එක අපි දැන් බලන් ආවේ අර එහා පැත්තේ පැකට් තියෙන පස් පැකට් එතකොට මේක මේ ඇතුළට ගිහ හැකි බලමු ගඳ පාන මල් එකත් $12ක් මේක නම් මාර ලස්සනයි නේ දම්පාට අන්කොමන් කලර්ස් තියෙනවා බලමු මෙහා පැත්තෙන් ඇතුළට ගිහ හැකි ඇතුළේ තියෙනවා තව මල් සහ මේකත් මාර ලස්සනයි මේ බලන්න කීයද ඒක $12ක් ආයිත් පොඩි එක තියෙනවා බොඩි එකක් 12ක් තමයි මෙතනින් ඇතුළට ගිය හැකි ඇතුළේ තියෙනවා මේ එළවලු සහ මල් දෙකම මේ ඇතුළේ මේ තියෙනවා මේ අර බල්බ් හිටවන්න පුළුවන් බල්බ් මෙයා හිටවුවහම මේ ඊගා සීසන් එකට එනවා වින්ටර් එකට මුකුත් වෙන්නේ නැහැ පොළොව යට තියෙනවා මේ අල මේ අලේ පරිස්සමට පොළොව යට තියෙනවා ඊගාව සීසන් එකට හැදෙනවා මේවා ඔක්කොම පර වෙලා ගිහින් මේ ඕවට සමහර වෙලාවල් වලට ඔහම ඒවා සේල් දානවා මේකෙම අඩුවට දාපු එක 15යි අඩුවට දාලත් 15යි බලමු මේ බලන්නකො තියෙනවා මල් යායක් බෙම ලස්සනයි මම පෙරනියල් ගන්නවා අඩුවට දැම්මම එතකොට ඊගාව සීසන් එකේ හොඳට හැදිලා එනවා ගොඩක් වෙලාවට අල වලින් හැදෙනවා ඊගාවට ඊට පස්සේ මේ ආයෙත් තියෙනවා මේ එළවලු පැල මේ තියෙන එළවලු පැල මම ගත්ත කීපයක් සමහර ඒවා සීඩ්ස් දැම්මා සමහර ඒවා මේකෙන් ගත්තා තක්කලි පැල තියෙනවා එතකොට තියෙනවා හර්බර්ස් නේ කුත්තමල්ලි කොළ එතකොට අරක මොකද්ද මේ බේසල් එතකොට සලාඩ කොළ තක්කලි ස්ට්‍රෝබෙරි එතකොට තියෙන බ්‍රසල්ස් ස්ප්‍රවුට් තියෙනවා එතකොට ස්ක්වැෂ් තියෙනවා කියුකම්බර් තියෙනවා වෝටර්මෙලන් තියෙනවා බටාන තියෙනවා ඊට පස්සේ මිරිස් ජාති මාළු මිරිස් අමු මිරිස් එක එක බෙල් පෙපර් එක එක වර්ග
bell pepper එක එක වර්ග ඒවා තියෙනවා මේ herbals තියෙනවා ඕවා තමයි තියෙන්නේ මම ලස්සනයි මේ මල් ගස් ටික න පේනවනේ දැන් තියෙනවා මාළුන් ඩිස්පෙලා රොමෙෝ ගෝවා අනේ එනවා බ්‍රොකලි cauliflower broccoli කොත්තමල්ලි කොළ basil tomato ඉතින් ওই ටික තමයි තියෙන්නේ පේනවනේ මල් තමයි ගොඩක් තියෙන්නේ එළවලුත් තියෙනවා පොඩක් ජාති කීපයක් නේද මේ වෝල්මාර්ට් එකේ මං ඉන්නේ වෝල්මාර්ට් එකේ මල් සෙක්ෂන් එක ගාඩන් සෙක්ෂන් එක මට හිතෙනවා මේක වීඩියෝ කරලා පෙන්නන්න කොච්චර ලස්සනද කියලා එහෙනම් ලස්සන මගේ වත්තේත් ලස්සනට මල් එළවලු හැදුනහම මම දැන් දාලා තියෙන්නේ මේ වගේ වීඩියෝ එකක් කරන් එන්න සුබ දවසක් හැමෝටම